අද චීන සිනමාවේ සිටින වඩාත්ම ජනප්‍රිය සහ ආකර්ශනීය නළුව කවුද? වෙන කවුරුත් නෙමෙයි. චෙන් චේ යුආන් ගැනයි අද මම කතා කරන්නේ. ඔහු උපත ලැබුවේ 1996 ඔක්තෝබර් 29 වෙනිදා චීනයේ ගුවන්ඩොන් ප්‍රාන්තයේ චෙන්ෂෙන් නගරයේදී. කුඩා කල සිටම කඩවසම් පෙනුමක් හිමි වූ ඔහු සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරගත්තේ ෂෙන්චෙන් විශ්වවිද්‍යාලය. එහි රංගනාංශයෙන් උපාධිය හදාරමින් සිටියදී ඔහු විශ්වවිද්‍යාලයේ කැපී පෙනුණු ශිෂ්‍යයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්වුණා. ඔහුගේ කලා ජීවිතය ආරම්භ වන්නේ නළුවෙකු ලෙස නොවේ, ගායකයෙකු ලෙසයි. 2015 දී King of Pop නැමැති රියැලිටි වැඩසටහනට සහභාගී වූ ඔහු එයින් වත් ජයග්‍රහණය ලබා මිස්ටර් බයෝ නැමැති පිරිමි ගායක කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. නමුත් ඔහුගේ සැබෑ සිහිනය වූයේ රංගනයයි. 2017 දී All About Secrets නැමැති කතා මාලාව හරහා ඔහු ප්‍රථම වරට රංගනයට පිවිසෙනවා. ඉන් පසුව ක්‍රමයෙන් විවිධ නර්මන හරහා තමන්ගේ රංගන හැකියාව ඔප්පු කිරීමට ඔහු වෙහෙස මහන්සි වුණා. වසර කිහිපයක් පුරා ලැබුණු කුඩා සහ මධ්‍යම පරිමාණීය චරිතවලින් පසුව 2020 දී ඔහුට හැන්සම් සිබ්ලිම්ස් කතා මාලාවේ ප්‍රධාන චරිතය ලැබෙනවා. මෙය ඔහුගේ ජනප්‍රියත්වයේ ඉහළ නැන්නු ප්‍රධාන නිර්මාණයක් වුණා. නමුත් ඔහු ග්ලොබල් ස්ටාර් කෙනෙක් බවට පත් කළේ 2021 දී තිරගත වූ Our Secret සහ විශේෂයෙන්ම 2023 දී ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Hidden Love කතා මාලාවයි. එහි ඔහු රඟපෑවේ ඩුවාන් ජියාෂූගේ චරිතය මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වුණා. වර්තමානයේ වන විට චෙන් චේ යුආන් චීනයේ පමණක් නොව ආසියාවේම ඉහළම ඉල්ලුමක් ඇති තරුණ නළුවෙක්. ඔහු මෑතකදී Sword and Fairy 4 වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියා වගේම The White Olive Tree, Faded Hearts වැනි බොහෝ නිර්මාණවලින් ඔහුව දැක ගැනීමටත් ලැබුණා. ඔහුගේ සාර්ථකත්වයේ හේතුව ඔහුගේ පෙනුම පමණක් නොව වසර ගණනාවක් පුරා ඔහු ශාස්ත්‍රීය රැඳී සිටමින් පෙන්නුම් කළා වූ අසීමිත ඉවසීම හා කැපවීමයි. එසේනම් මෙවැනි තවත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔහු ගැන ඔබ දන්න තොරතුරු මොනවද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.